මේ ලංකාවේ ඉදිරිපත් වෙන 80 වෙනි අයවැය මේ 80 වෙනි අයවැය ඇතුලේ අයවැය දෙකක් ජනතාවාදී අයවැයන් වෙන් වෙලා තියෙනවා. ඒ තමයි 2025 2026 කියන අයවැයන් දෙක. එතකොට මේ අයවැය 80ක් ලංකාවේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ කුමක් අරබයාද කියන කාරණාව පොඩ්ඩක් යම් පැහැදිලි කර ගැනීමක් කරගන්න ඕන. අපේ ලංකා ඉතිහාසය ගත්තොත් අයවැයක් අවසානයේ සහ අයවැය පටන් ගැනීමේ සිට අවසානය දක්වා සියලු ක්‍රියාවලීන් සිදු වෙලා තියෙන්නේ. සහ ඒවා විශ්ලේෂණය කරාම පැහැදිලි වෙන්නේ මේකේ රටේ ඉන්න පාලකයන්ට යම් ඇති හැකි පරම්පරාවටත් මේකේ කොටස් මහා සවලෙන් බෙදාගෙන තිබුණා. හැබැයි අපේ රටේ සාමාන්‍ය ජනතාවට ඒ වගේම තමයි අපේ රටේ ඉන්න තරුණ තරුණියන්ට ඒකෙන් කන් හැන්දෙන් තමයි බෙදලා තිබුණේ. හැබැයි මේ අය ලංකාවේ සුවිශේෂී වෙන අයවැයක්. ඒ තමයි මේ අයවැය ඇතුලේ පාලකයන්ට වරප්‍රසාදිතයන්ට පමණක් බෙදාගත් බෙදු අයවැයක් නෙමෙයි මේක. මේ අයවැය තියෙන්නේ මේ රටේ ඉන්න දුප්පත් මේ රටේ ජීවත් වෙන්න කැමති ඒ වගේම තමයි මේ රටේ පීඩාවටපත් වුණු සියලුම මිනිස්සු වෙනුවෙන් තමයි මේ අයවැය වෙන් වෙලා තියෙන්නේ. එතකොට ඉතිහාසයේ අයවැය අපි බැලුවට පස්සේ ඉතිහාසයේ අයවැය බැලුවට පස්සේ ඒ අයවැය දිශානතිය අපිට පෙන්වනවා. ඒ දිශානතිය තිබුණේ මේ රටේ ඉන්න සාමාන්‍ය ජනතාව ඉලක්ක කරගත් අයවැයක්. සාමාන්‍ය ජනතාවගේ ජීවිත කොට නැගීම ඉලක්ක කරගත් අයවැයක් නෙමෙයි තිබුණේ. ඒ අයවැය තිබුණේ මේ රටේ පාලක පැලැන්තියේ සුඛ විහරණය සහ පැවැත්ම ආරමුණු කරගෙන තිබුණා. ඒ වගේම තමයි අයවැය ඇතුලේ පාලකයන්ගේ වරප්‍රසාද වැඩි කරගනිමින් ජනතාවට පරිතර කරගන්න තමයි මේ අයවැයක් අපේ ලංකාවේ ඉතිහාසයේ පුරාවට ඉදිරිපත් වෙලා තිබුණේ. හැබැයි මේ අයවැය ඇතුලේ ජනතාවට පරිතර කරගන්න නෙවෙයි තියෙන්නේ පාලකයා විසින් පරිතද කරගෙන තියෙනවා ජනතාවගේ ජීවන පැවැත්ම දියුණු කර ගැනීම ඉලක්ක කරගත් අයවැයක් කියලා තියෙනවා. ඒ වගේම තමයි මේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව පත් වුණාට පස්සේ ඉදිරිපත් වෙන දෙවන අයවැය මේ දෙවන අයවැය ඇතුලේ අපිට පැහැදිලි වෙන කාරණාවක් තියෙනවා. එක තමයි 2025 අයවැය ඇතුලේ තිබුණා මේ ජාතික ජනබලවේගය මොන දිශානතියටද යන්නේ කියන එක සම්බන්ධයෙන් මූලික ඉඟියක් සපයලා තිබුණා 2024 අයවැය ඇතුලේ. ඒක අපිට දැනුණා ආරක්ෂක වියදම් සහ සෞඛ්‍ය වියදම් වලට කරන ලද වෙනස්කම් තුලින් අපිට ඒක පැහැදිලි වුණා. 2023 අවුරුද්දේ ආරක්ෂක වියදම් 410ක් වෙන් වෙලා තිබුණා. 2024 අවුරුද්දේ ආරක්ෂක වියදම් සඳහා 424ක් වෙන් වෙලා තිබුණා. 2025 අවුරුද්දේ ආරක්ෂක වියදම් වලට වෙන් වෙලා තිබුණේ 442යි. වැඩිවීමේ ක්‍රමය වෙනස් වෙලා තිබුණා. හැබැයි අධ්‍යාපනයේ පැත්ත ගත්තොත් 2023 වෙන් වෙලා තිබුණා 232ක්. ඒ වගේ 2024 234ක් 2025 වෙනකොට 271ක්. දිශානතියක් අපිට පෙන්වලා තිබුණා. මේක ආරම්භ කරන්නේ මොන දිශානතියටද කියන එක. 2025 අයවැය ඇතුලේ අපි ගත්තොත් අපිට පැහැදිලි වෙන කාරණාවක් තිබුණා. 2025 අයවැය මේ රට ජාතික ජනබලවේගය ස්ථාවර කරන්න හදන අඩිතාලම දාලා තිබුණා. මේ 2026 අයවැය ඇතුලේ පැහැදිලි වෙනවා මේ රට අරන් යන්න බලාපොරොත්තු වෙන්නේ කුමන දිශානතියටද මොන වගේ දිශානතියකටද මේක අරන් යන්න ලෑස්ති වෙන්නේ කියලා. ඒ වගේම තමයි රට පොදු සංවර්ධන අයවැය. මේක ආර්ථිකය සංවර්ධනය කරගන්න අයවැයක් බවට පරිවර්තනය වෙලා තිබුණා. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩනැගීමේ දිශානතියට මේ අයවැය මාරු වෙමින් තිබෙනවා. ඒක නිසා අපිට පැහැදිලි වෙලා තිබෙනවා මේ අයවැය ඇතුලේ මේ රටේ ආර්ථිකය සංවර්ධනය කරගන්න දිශානතියෙන් ඒ වගේම තමයි මේ රටේ සියලුම ජනතාවගේ ජීවිත යහපත් දිශානතියට ගැනීම අරමුණු කරගෙන තමයි මේ අයවැය සංවිධානය වෙලා තින්නේ. ඊළඟට ගත්තොත් එහෙම තරුණයන් පැත්තෙන් ගත්තොත් එහෙම මේ අයවැය තරුණයන්ට කොහොමද වැදගත් වෙන්නේ? එකක් ගත්තොත් එහෙම ගිය වසර වෙනකොට මිලියන 12100ක් වෙන් කළ තිබුණා තරුණයන් වෙනුවෙන්. මේ පාර වෙන් කළ තියෙනවා මිලියන 13500ක් වෙන් කළ තියෙනවා තරුණ කටයුතු අමාත්‍යාංශය සඳහා අයවැය ඇතුලේ වෙන් කිරීමක් කළා තියෙනවා. ඒ වගේම තමයි ජාතික තරුණ සේවා සභාව ගත්තොත් එහෙම ගිය පාර වෙන් වෙලා තිබුණේ මිලියන 600යි. මේ පාර මිලියන 970ක් වෙන් කළ තියෙනවා තරුණ සේවා සභාව තරුණයන් වෙනුවෙන් තියෙන මූලික ආයතනය වෙනුවෙන්. ඒ වගේම ගත්තොත් එහෙම සමස්ත ක්‍රියාවලිය ඇතුලේ අපි ගත්තොත් එහෙම කෘෂි ව්‍යවසායකින් හදන ආර්ථිකය සංවර්ධනය කිරීමේ දිශානතියට ගත්තොත් එහෙම මේ අයවැය ඉතා සුවිශේෂී අයවැයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ වගේම තමයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය අධ්‍යාපනය වෙනුවෙන් නිපුණතා සංවර්ධන සහ වෘත්තීය අධ්‍යාපනය වෙනුවෙන් මිලියන 20200ක් වෙන් කළ තියෙනවා. ඉතා දැවැන්ත මුදලක් මේ රටේ තරුණයෝ ඉලක්ක කරගෙන වියදම් කරන්න බලාපොරොත්තු වෙනවා. තරුණයන් වෙනුවෙන් ගත්තොත් සමස්ත ගත්තොත් එහෙම මිලියන 15000කට අධික සංඛ්‍යාවක් නිශ්චිතවම තරුණයන් මූලික කරගෙන මේ අයවැය ඇතුලේ වෙන් කරන්න සැලසුම් කරලා තියෙනවා. එතකොට මේක තරුණයන්ගේ ජීවිත පැත්ත ගත්තත් තරුණයන්ගේ ගොඩනැගීම දිශානතිය ගත්තත් යම් විදියක ක්‍රියාමාර්ග ප්‍රමාණයක් අරගෙන තියෙනවා මේ අයවැය ඇතුලේ. ඒ වගේම තමයි මේ අයවැය ඇතුලේ පේන අනිත් කාරණාව තමයි යම් අමාරුයි දුෂ්කරතාවයන් තියාගෙනත් ඒ දුෂ්කරතාවයන් ඇතුළත් මේ අයවැය ඉදිරියට ගමන් කරන්නේ මොන දිශානතියටද කියන එක පැහැදිලි කරලා තියෙනවා. ඒක අපිට සුවිශේෂී වෙනවා. දැන් උදාහරණයක් ලෙස ගත්තොත් තරුණයන් වෙනුවෙන් 2023 අවුරුද්දේ වෙන් වුණේ 10.2යි. 2024 අවුරුද්දේ 10.5යි. 2025 තමයි 12.1. එක පාටම තරුණයන් වෙනුවෙන් වැඩි මුදලක් වෙන් කරපු අවුරුද්ද බවට පත් වෙන 2025 අවුරුද්ද. 26 අවුරුද්ද වෙනකොට ඒක තව දිශානතිය වෙනස් කරලා තියෙනවා. ඒ තමයි 13500ක් දක්වා ඉතා වැඩි මුදලක් වෙන් කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ රටේ අනිත් ප්‍රශ්නය තමයි තරුණයන්ගේ ප්‍රශ්නය. රැකියාව විරහිත තරුණයන්ගේ ප්‍රශ්නය. සහ උපාධිධාරීන් සහ තරුණයන් සම්බන්ධයෙන් තියෙන ගැටලුව.
රැකියා විරහිත තරුණයෝ ගත්තට පස්සේ ලංකාවේ විශාල ප්‍රමාණයක් ඉන්නවා මේ රට රැකියා විරහිතව. ඒ අය වෙනුවෙන් මේ ආණ්ඩුව මේ වෙනකොට 62000ක් 2025 අවුරුද්ද වෙනකොට රැකියා ලබා දීමට අදාළ කරන අනුමැතිය ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි 2026 අවුරුද්ද වෙනකොට මේක 75000 දක්වා වැඩි කරන්න මේ අයව ඇතුළේ යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ වගේම ගත්තොත් ඒ ඇතුළේ රැකියා විරහිත තරුණයන් ගත්තොත් උපාධාරීන් ගත්තොත් රැකියා විරහිත උපාධාරීන්ගේ ප්‍රමාණය ගත්තොත් එහෙම උපාධාරීන්ගේ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. හැබැයි මීට පෙර රැකියා විරහිත උපාධාරීන් බදවා ගැනීමේ ක්‍රමවේදය බවට පරිවර්තනය වෙලා තිබුණේ රැකියා විරහිත උපාධාරීන් ප්‍රමාණය වැඩි වුණාට පස්සේ යම් ප්‍රෙෂර් එකක් වෙනවා ආණ්ඩුවට. ඒ වගේ තමයි උද්ඝෝෂණ සටන් ක්‍රියාමාර්ගය ඇතුලේ ආණ්ඩුවෙන් රැකියා ඉල්ලා හිටන උපාධාරීන්. ඊට පස්සේ ආණ්ඩුව විසින් කරන වැඩේ මොකක්ද? ආණ්ඩුව විසින් කරන වැඩේ තමයි මේ උපාධාරීන්ට කොහේ හෝ රැකියා දෙනවා කියන පදනම මත පදනම් කරගනිමින් රැකියා ප්‍රමාණයක් ලබා දෙනවා සංවර්ධන නිලධාරීන් ලෙස. දැන් පහුගිය අවුරුද්දේ ගත්තොත් ලබා දුන්න රුපියල් 60000ක විතර උපාධාරීන් ප්‍රමාණය ගත්තොත් ඒ උපාධාරීන් බහුතරය ගත්තොත් සංවර්ධන නිලධාරීන් ලෙස තමයි බඳවාගත්තේ. හැබැයි ඒගොල්ලන්ගේ වැටුප් උසස් වීමක් නැහැ. ඊට පස්සේ ඒගොල්ලන්ගේ වැටුප් ක්‍රමවේදයක් නැහැ, උසස් වීම ක්‍රමවේදයක් නැහැ, නිශ්චිත සේවා එකක් නැහැ, සේවා ක්‍රියාමාර්ග ටිකක් නැහැ. ඒක නිසා මොකද වෙන්නේ? ඒගොල්ලන්ගේ රැකියාව සම්බන්ධයෙන් අතෘප්තිකර ස්වභාවයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා වර්තමානයේ අපිට පැහැදිලි වෙන්න තියෙන තමයි සංවර්ධන නිලධාරීන් ලෙස රැකියාව ලබාගත් උපාධිධාරීන් දැන් මේ වෙනකොට නැවත තමන්ගේ රැකියාව ගුරු වෘත්තියට දෙන්න කියන සටනක් තියෙනවා. ඒ ඇයි? අතෘප්තිකර වූ රැකියාවක් ලැබීම නිසා. හැබැයි මේ ආණ්ඩුව පත් වෙද්දී මේ රැකියාව විරහිත තරුණයන්ට රැකියාව ලබා දීම සම්බන්ධයෙන් යම් සංවාදයක් ගෙනාවා, කතා බහක් ගෙනාවා, කතිකාවතක් ගෙනාවා. හැබැයි ඒක යම් ප්‍රමාණයකින් ගත්තොත් එහෙම ක්‍රමානුකූල කරන්න සැලැස්මක් මේ ආණ්ඩුව හදලා තියෙනවා. ඒ අනුව දැන් රැකියාවට බඳවා ගැනීම සිදු කරනු ලබන්නේ රාජ්‍ය ආයතනවල තියෙන පුරප්පාඩු ප්‍රමාණයට සාපේක්ෂව. පුරප්පාඩු බලන්න. මේ වෙනකොට ලංකාවේ තියෙන සියලුම පළාත් සභාවල තියෙන රැකියා පුරප්පාඩු ප්‍රමාණය ගණනය කරලා ඒ ගණනය කිරීමට අනුව බඳවා ගැනීමට සැලසුම් කරලා තියෙනවා. එතකොට ඒ අනුව තමයි 75000ක් දෙන්න සැලසුම් කරලා තියෙන්නේ. ඒකේ උපාධිධාරීන් රැකියාව විරහිත උපාධිධාරීන්ට අවස්ථාවල් ගොඩක් ඇවිල්ලා තියෙනවා. තරඟ විභාගයක් කරා හෝ ඉන්ටර්විව් එකක් කරා රැකියාවට මේ අවස්ථාව හම්බෙලා තියෙනවා. අන්නේ හම්බ වෙන රැකියාව ඔබට හම්බ වෙන තෘප්තිමත් රැකියාවක් ඒ ඔබ කැමති ශාස්ත්‍රයේ තෝරාගෙන යන්න හැකියාව ලැබේ. ඒ වගේම තමයි ගුරුවරුන් ලෙස බඳවා ගැනීම ලංකාවේ ගත්තොත් එහෙම මේ ආණ්ඩුව ආවට පස්සේම ගුරුවරුන් ලෙස බඳවා ගැනීම නතර වුණා. ඒකට හේතුවක් තිබුණා ගුරුවරු බඳවා ගැනීමට අදාළව ගත්තොත් 2023 ජනවාරි මාසයේ තියෙන තිබුණු තරඟ විභාගයේ අවලංගු කරා නඩු 4ක් 5ක් වැටිලා ඒකේ නඩු 4ක් මේ වෙනකොට නිෂ්ප්‍රභා කරලා තියෙනවා. තව එක නඩුවක් තියෙනවා අභියාචනාධිකරණයේ රැකියාව විරහිත උපාධිධාරීන් විසින් දාපු මේ තමන්ට අසාධාරණයක් වුණා කියන නඩුව. ඒතකොට මේ නඩු නිසා මොකද වුනේ? කාලයක් තිස්සේ මේ රැකියාව විරහිත උපාධිධාරීන්ට ගුරු වෘත්තියට ප්‍රවේශ වීමට තිබුණු අවස්ථාව අහිමි වෙමින් තිබුණා. දැන් මේ වෙනකොට දැන් මේ නඩු සියල්ලටම මේ ආණ්ඩුව මැදිහත් වෙමින් ක්‍රියාමාර්ග ගනිමින් ගිහිල්ලා දැන් අවසානයේ අභියාචනාධිකරණයේ නඩුව තියෙනවා. ඒක මේ මාසෙ වෙනකොට අවසන් කරනවා කියන අදහස තියෙනවා. අන්නේ සියලුම උපාධිධාරීන්ට එතන ඒ හරහා ඉන්න රැකියාව විරහිත උපාධිධාරීන්ට ගුරු වෘත්තියට ප්‍රවේශ වීමේ තියෙන අවස්ථාව විවෘත තරඟ විභාගයක් කරා අවස්ථාව ලබා දීමට කටයුතු කරමින් තිබෙනවා. ඒ නිසා අපිට මේ අයවැය ඇතුලේ රැකියාව විරහිත උපාධිධාරීන්ට රැකියාව ලබා ගැනීම වෙනුවෙන් තියෙන අවස්ථාව පුළුල් වෙලා තියෙනවා. මේ වෙනකොට ගැසට් කරලා තියෙන 62000ක් බඳවා රාජ්‍ය සේවයට බඳවා ගැනීම ඇතුලේ ගැසට් කරලා තියෙන තනතුරු වලින් 10000කට වඩා වැඩි ප්‍රමාණයක් 10000කට වැඩිපුර ප්‍රමාණයක් රැකියාව විරහිත උපාධිධාරීන් ලබාගෙන තියෙනවා මේ පහුගිය අවුරුද්දේ අවසාන මාස කිහිපය ඇතුළත. පහුගිය මාස කිහිපය ඇතුළත ගැසට් කරලා තියෙන ඒවයි. ගැසට් කරපු ඒවයි 62000න් ගැසට් කරපු ඒවයි 10000කට වැඩි ප්‍රමාණයක් රැකියාව විරහිත උපාධිධාරීන් රැකියාව අවස්ථාව ලැබිලා තියෙනවා. අපි හිතනවා ලබන අවුරුද්ද වෙනකොට සියලුම රැකියාව විරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්න වලට අදාළව තරුණයන්ගේ රැකියාව විරහිත තරුණයන්ගේ ප්‍රශ්න වලට අදාළව විසඳුම් සෙවීමට මේ ආණ්ඩුව ඇතුලේ මේ අයවැය ඇතුලේ ඉඳ තියෙනවා. ඒ නිසා අපි මේ අයවැය අපි සලකනවා මේ රටේ ස්ථාවර පදනමක් දැමීම ඉලක්ක කරගත්ත අයවැයක්. ඒ වගේම තමයි මේ රට ස්ථාවර කිරීම ඉලක්ක කරගත්ත දබු අයවැයක්. ඒ වගේම තමයි මේක සංවර්ධන අයවැයක්. මේ රට සංවර්ධනය කරන්න කුෂි කර්මාන්තය, ව්‍යවසායකත්වය, ව්‍යවසායක නිර්මාණය කරන්න ඉලක්ක කරගත්ත අයවැයක් ලෙස තමයි අපි මේ අයවැය හඳුන්වන්නේ. ඒ නිසා අපි හිතනවා ජාතික ජනබලවේගයේ මේ දෙවන අයවැය කියලා කියන්නේ මේ රටේ අනාගතයේ දිශානතිය පෙන්නන අනාගතයේ දිශානතිය හරියටම අපිට කියලා දීලා තියෙන අයවැය හැටියට අපිට මේ අයවැය හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා.